අද අපි කාලය හරහා ආපස්සට යමු. හරියටම මීට අවුරුදු කිහිපයකට කලින්. ඒ කියන්නේ 2019 අවුරුද්දට. ඔයාලට මතකද ඒ කාලේ? ලංකාවේ පාරවල් වල වෙනදා ඇහෙන්නේ නැති අමුතුම විදිහේ හදවත ගෙහෙන සද්දයක් ඇහුණු ඒ සුවිශේෂී සතියේ ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් නිස්කලංක දූපතක්. හැබැයි මේ නිස්කලංක බව එකපාරටම හොල්ලලා දාන්න ඉන්දියාවේ ඉඳන් සුපිරි අමුත්තු පිරිසක් අපේ රටට ගොඩ බැස්සා. ඒ තමයි පර්ෆෝමලක්ස් සුපර් කාර් ක්ලබ් එක. මේක නිකම්ම රයිඩ් එකක් නෙවෙයි. මේක තමයි ඉතිහාසයේ පළමු වතාවට ඉන්දියාවේ සුපිරි කාර් ක්ලබ් එකක් තමන්ගේ මිල අධිකම ලැම්බර්ගිනි සහ ෆෙරාරි වාහන නැවුමගින් ලංකාවට ගෙනත් කරපු පළමු ඉන්ටර්නැෂනල් සුපර් කාර් එක. ඉතින් ලෑස්ති වෙන්න. කොළඹ ඉඳන් වැලිගම දක්වා පාරවල් දෙවනත් කරපු ඒ අමතක නොවන පර්ෆෝමලක්ස් ශ්‍රී ලංකා රන් 2019 මතකේ අද අපි ආයෙත් අලුත් කරමු. පටන් ගන්න මුම්බායි සිට කොළඹට. මේ දැවැන්ත මෙහෙයුම පටන් ගත්තේ ලංකාවේ නෙවෙයි. ඉන්දියාවේ මුම්බායි නගරයෙන් පර්ෆෝමලක්ස් සමාජිකයෝ තමන්ගේ ඇස් වගේ බලාගන්න වටිනා සුපිරි වාහන ටික මුම්බායි වලදී පර්ෆෝමලක්ස් ටීම් එකට බහර දුන්නේ ලොකු විශ්වාසයකින්. එතනින් පස්සේ පටන් ගත්තේ හරිම පරිස්සම් සහගත ගමනක්. මේ හැම වාහනයක්ම විශේෂ බ්‍රෑන්ඩින් ස්ටිකර්ස් වලින් හැඩවුණා. ඊට පස්සේ හැම එකක්ම සේෆ්ටි චෙක් කරලා කිසිම හානියක් නොවන විදිහට ලොකු කන්ටේනර් ඇතුළට පැක් කළා. මේ සුපිරි රථවලට ලංකාවේ පාරවල් ස්පර්ශ කරන්න කලින් මුහුද මැදින් දින 3ක දීර්ඝ ගමනක් එන්න සිද්ධ වුණා. කොළඹ වරායට මේ වාහන ටික ගොඩ බැස්ස වෙලාවේ ඒක නිකන් ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකක සීන් එකක් වගේ. කන්ටේනර් වලින් එළියට ආපු ලැම්බෝගිනි ඇවෙන්ටඩෝ ෆෙරාරි 488 වගේ වාහන පොලිමට කොළඹ පාරවල් දිගේ ඇදිලා ගියේ කෙලින්ම ශංග්‍රීලා හෝටලේ දෙසට. ශංග්‍රීලා හෝටලේ ඉදිරිපිට මේ වාහන ටික පේලියට නවත්තලා තියෙද්දි කොළඹ නගරයේම එකපාරටම හෙල්ලුණා කිව්වොත් මම නිවැරදි. මිනිස්සු දහස් ගණනක් පාරවල් අයිනේ රොක්කුනේ මේ සුපිරි යන්ත්‍ර ටික තමන්ගේ ඇස් දෙකෙන්ම බලා ගන්න. හැබැයි ඒ අතරේ විශේෂම සිද්ධියම වුණේ අපේ රටේ ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙක් වුණු අරවින්ද ද සිල්වා මහත්තයා මේ කණ්ඩායමට දක්වපු ආගන්තුක සත්කාරයයි. අරවින්ද මහත්තයා කියන්නේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම සුපිරි වාහනවලට හදවතින්ම ආදරය කරන කෙනෙක්. එයාගේ පෞද්ගලික නිවසේදී මේ කණ්ඩායමට සංග්‍රහ කරපු ඔහු තමන් සතු සුපිරි ෆෙරාරි 488 එක සහ බෙන්ට්ලි කොන්ටිනෙන්ටල් GT රථයත් මේ කට්ටියට පෙන්නුවා. ඒ හමුවීම හරියට ඉන්දියානු සහ ලාංකික සුපිරි වාහන ලෝඩින් අතර ඇතිවුණු ශක්තිමත් පාලමක් වගේ. මේ හැමදේම වෙද්දි හැමෝම බලාගෙන හිටියේ ඊළඟ දවසේ උදේ පටන් ගන්න යන ඒ මහා රයිඩ් එක ගැනයි. පළමු දවස නිදහස් චතුරස්‍රයෙන් වැලිගමට. දැන් එළබෙන්නේ හැමෝම මග බලාගෙන හිටපු ඒ සුවිශේෂී දවස. රයිඩ් එක ආරම්භ කරන්න තෝරාගෙන තිබුණේ කොළඹ තියෙන වටිනාම සහ ඓතිහාසිකම තැනක්. ඒ තමයි නිදහස් චතුරස්‍රය. එදා හවස් වරුවේ නිදහස් චතුරස්‍රය අවට තිබුණේ මහා සෙනගක්. ලංකාවේ ඉන්න සුපර් කාර් ලෝලීන් 100 ගණනක් තමන්ගේ ෆෝන් එකකින් මේ සුපිරි දර්ශනීය වීඩියෝ කරගන්න ෆෝනින් ගහිලා හිටියා. මේක හරියට ලංකාවට ආපු මැජෙස්ටික් බීස්ට්ස්ලා හමු වෙන ආපු උත්සවයක් වගේ. හැබැයි ඇත්තම පිස්සුව පටන් ගත්තේ ඊළඟ දවසේ පාන්දරින්මයි. ඉර පායන්නත් කලින් එන්ජින් වල මේ මහා භයානක ගොරවන සද්දේ මුළු කොළඹම දෙවනක් කළා. ෆ්ලෑග් එක ඕෆ් වුණා විතරයි. මේ සුපිරි රථ ටික කොළඹින් පිටත් උනේ කිලෝමීටර් 150ක දීර්ඝ ගමනකට. ගමනාන්තය වුණේ දකුණු වෙරළ තීරයේ සර්ෆස් පැරඩයිස් එක විදියට හඳුන්වන වැලිගම. දකුණු අධිවේගී මාර්ගයේ මේ වාහන ටික එක පෙළට යනකොට ඒක මැජික් එකක් වගේ. ලැම්බෝගිනි වල V10 සහ V12 එන්ජින් වල සද්ද අධිවේගී මාර්ගයේ පිටිවල වදිලා ප්‍රතිරාවය දෙද්දී පාරේ ගිය අනිත් රියදුරන්ටත් ඒක අමුතුම අත්දැකීමක් වුණා. ගමන අතරතුරේදී ඔවුන් දකුණු පළාතටම ආවේනික වුණු රිටිපන්න මාළු බෑම වගේ සුන්දර දර්ශනක් දැක බලාගත්තා. මේ ගමන නිකම්ම වේගයෙන් යන එකක් විතරක් නෙවෙයි. ලංකාවේ සුන්දරත්වයක් විඳින ගමනක්. අවසානයේදී ඔවුන් වැලිගම මැරියට් හෝටලයට ළඟා වුණේ ලාංකික බෙරවාදනය සහ උණුසුම් පිළිගැනීම මැදයි. ඉදා රෑ ඔවුන් වෙනුවෙන් සුවිශේෂී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණා. හැබැයි මේ හැමෝම බලන් හිටියේ ඊළඟ දවසේ ලංකාවේ සුපිරි වාහන හිමියන් එක්ක එකතු වෙන්නයි. දෙවන දවස ලංකාවේ සහ ඉන්දියාවේ සුපිරි එකතුව. දෙවන දවසේ උදාසන උදා වුණේ අමුතුම විදිහේ උද්‍යෝගයකින්. මොකද අද තමයි මේ රයිඩ් එකේ සුවිශේෂීම අවස්ථාව. පර්ෆෝමලක්ස් කණ්ඩායමේ එකතු වෙන්න ලංකාවේ ඉන්න සුපිරි වාහන හිමියන්ටත් විශේෂ ආරාධනයක් ලැබිලා තිබුණා. ඉතින් ඉන්දියාවෙන් ආපු ලැම්බෝගිනි ෆෙරාරි වාහන ටිකට අත්වැලක් වෙන්න ලංකාවේ ඉන්න තවත් සුපිරි රථ කිහිපයක්ම වැලිගමට එකතු වුණා. එක පැත්තකින් මුම්බායි වලින් ආපු ඇවෙන්ටඩෝ එකක් ගොරවද්දි අනිත් පැත්තෙන් ලංකාවේ තියෙන ෆෙරාරි එකක් ඒකට උත්තර දුන්නා. ඒක හරියට සුපිරි වාහන දෙපිරිසක් අතර ඇති වුණු සංවාදයක් වගේ. හැබැයි මේ වැඩේ ලේසි වුණේ නෑ.
මොකද වැලිගම පටු පාරවල් වල මේ වගේ පහත් වාහන ලෝ ක්ලියරන්ස් කාස් පදවන එක ලොකු අභියෝගයක්. මෙතනදී තමයි ශ්‍රී ලංකා පොලිසිය මේ වැඩේට දායක වුණේ. පොලිස් ආරක්ෂාව සහ මඟ පෙන්වීම යටතේ පාරවල් ක්ලියර් කරලා දුන්නාට පස්සේ යදුරන්ට අවස්ථාව ලැබුණා තමන්ගේ යන්ත්‍රවල නියම බලය පෙන්වන්න. මේ දර්ශනීය දැකපු පාරේ හිටපු මිනිස්සු විතරක් නෙවෙයි. පාර අයිනේ හිටපු පොඩි දරුවෝ පවා පුදුමයෙන් බලාගෙන හිටියේ තමන්ගේ හීනවල දකින වාහන ඇස් පනා පිටම පාරේ යනවා දැකලා. ලාංකික සහ ඉන්දියානු සමාජිකයෝ එකිනෙකා අතර අත්දැකීම් බෙදාගත්තා. එක සමාජිකයෙක් හරි අපූර්ව කතාවක් කිව්වා. අපි කොහේ ඉපදුනත් අපිට තියෙන්නේ එකම පැෂන් එකක් කියලා. ඒක තමයි ඇත්ත. පන්ති ભેදයක්, රටවල් ભેදයක් නැතුව හැමෝම මේ සුපිරි වාහන වටා එකතු වුණේ පුදුම සහෝදරත්වයකින්. දවස අවසානයේ හිරු බැස යන වෙලාවේ වැලිගම මුහුදු වෙරළේ පවත්වපු සන්ඩවුන පාටි එකත් එක්ක මේ සාර්ථක රයිඩ් එකේ ජයග්‍රහණය වුන් සැමරුවා. හැබැයි මේ ගමනේ අවසානය තවමත් ඉවර නැහැ. අවසානය ගෝල්ෆේස් හෝටලය සහ සමු ගැනීම. සංචාරයේ අවසානාදියර සනිටුහන් කරමින් මේ සුපිරි රථපෙළ නැවතත් කොළඹට ළඟා වුණා. රයිඩ් එකේ අවසාන රාත්‍රිය සමරන්න ඔවුන් තෝරාගෙන තිබුණේ කොළඹ තියෙන ඓතිහාසිකම සහ ප්‍රෞಢම තැනක්. ඒ තමයි ගෝල්ෆේස් හෝටලය. සාගරයෙන් එන සිසිල් සුළඟත් එක්ක මේ සුපිරි වාහන ටික ගෝල්ෆේස් හෝටලයේ ඉදිරිපැටි නවත්තලා තියෙද්දි ඒක දකින්න ලැබුණු දුර්ලභ සුන්දර දර්ශනයක්. එදා රාත්‍රී භෝජන සංග්‍රහයේදී හැමෝම කතා කළේ වේගය ගැන විතරක්ම නෙවෙයි. ඔවුන් කතා කළේ ලංකාවේ මිනිස්සුන්ගෙන් ලැබුණු ඒ අසිරිමත් ආගන්තුක සත්කාරය ගැනයි. පර්ෆෝමලක්ස් කණ්ඩායම ලංකාවෙන් සමුගත්තේ තමන්ගේ ජීවිතේ අමතක නොවන මතකයන් රාශියක් එක්ක. ඔවුන් පෙන්නලා දුන්නා සුපිරි වාහන කියන්නේ නිකම්ම යන්ත්‍ර ටිකක් විතරක් නෙවෙයි. ඒවට පුළුවන් කියලා ලෝකීය විවිධ රටවල් සහ මිනිසුන්ව එකම තැනකට එකතු කරන්න. 2019 අවුරුද්දේ සිද්ධ වුණු මේ ශ්‍රී ලංකා රන් එක අදටත් ලංකාවේ මෝටර් රථ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ලොකුම ඉසව්වක්. සමහර විට ඔයාලත් එදා පාරේ අයිනට වෙලා මේ වාහන දිහා පුදුමයෙන් බලාගෙන හිටපු කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් ඒ මතකය අද ඔයා අලුත් කරගන්න ඇති. ඉතින් ඔයාලට මේ රයිඩ් එක ගැන මොකද හිතෙන්නේ? ලංකාවට මේ වගේ තව රයිඩ් එකක් එනවා දකින්න ඔයාලා කැමතිද? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක මේ මතකය ෂෙයා කරන්න. තවත් මෙවැනිම ගැම්මක් තියෙන වීඩියෝවකින් අපි ආයෙත් හමු වෙමු. සුබ දවසක්.